වසලැජ්ජාවයි උනේ ඈ. හයි ගයිස්, ඔයාලා පිළිගන්නවා අලුත් වීඩියෝ එකකට. මම අද යනවා පොඩි වැඩක් කරන්න. මම අද යන්නේ කන්වීනියන්ස් ස්ටෝර් 3කට. සාමාන්‍යයෙන් මේකේ හොඳයි, මේකේ නරකයි, මේවා මේකේ හොඳයි කියන එක තමයි මම කියන්නේ. අද අපි එහෙනම් ඒ වැඩේට යමු. අද අපි යමු ෆැමිලි මාර්ට්, ලෝෂන්, ඊට පස්සේ 7-Eleven. ඔය තුනට තමයි තව තියෙනවා මෙහි මිනි ස්ටොප් කියලා හැකුත්. මිනි ස්ටොප් එක මේ අහල පහල නැහැ. මිනි ස්ටොප් අඩුයිනේ කොට. ඉතින් ගයිස්, මම මුලින්ම යන්නේ 7-Eleven එකට. මොකද මට ළඟම තියෙන්නේ 7-Eleven එක. ඊට පස්සේ ෆැමිලි මාර්ට් එකට. ඊට පස්සේ තමයි ලෝෂන් එකට. ලෝෂන් එක තමයි මේ තුරම තියෙන්නේ. මේක දැන් බෑක් කැම් එක දාලා ඔයාලට වීඩියෝ කරන්න. මට මේ කතා කරන්න නම් බැරි මේ ඇතුලේ වීඩියෝ ගන්න ඒව තහනම්. ඉතින් ගයිස්, මේ 7-Eleven තමයි ජපානයේ තියෙන ප්‍රසිද්ධම කොන්බිනි වර්ගය. ඉතින් මේක තමයි ජපාන් මිනිස්සු අතරත් ගොඩාක් ප්‍රසිද්ධ ඇත්තටම. මේක ගත්තාම මම පර්සනල් කැමති නෑ මේකේ තියෙන අයිස්ක්‍රීම් කලෙක්ෂන් එකට ඇත්තටම. හරිද? ඒ වුණාට මේක එක දෙයක් තියෙනවා ඔයාලට පෙන්වන්න ඕන. දැන් මේ එහා පැත්තේ තියෙන අයිස්ක්‍රීම්, මෙතනත් තියෙන අයිස්ක්‍රීම් ඔය එක එක අයිටම් ටිකක් තියෙන්නේ. ඩීම වලට අර පැකට් එක එහෙම ඩීම කප්. හරි, ඔයාලට මම දැන් පෙන්වන්නම් පොඩි අයිටම් එකක්. ජපානයේ ඉන්න අය මේක කාලා බලන්න. මේක ෆ්‍රයිඩ් රයිස් එකක්. මේකේ මේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකේ රස 80%ක්ම වගේ තියෙනවා. කාලා බලන්න. ඊට පස්සේ ඉතින් ඔය එක එක අයිටම් ටිකක් තියෙනවා. බෙන්තෝ, ඔනිගිරි ඔය වගේ දේවල්. ඇත්තට කොම්බිනි වලින් ගත්තාම 7-Eleven එකේ මාර බෙන්තෝ කලෙක්ෂන් එකක් තියෙනවා. ටිකක් ගාණක් අඩුයි අනිත් ඒවාට සාපේක්ෂව. මේ තියෙන ෆ්‍රීස් කරපු නූඩ්ලස්, චිකන් ඒ වගේ දේවල් හදපුව රත් කරලා කන්න තියෙනවා. මම හිතන්නේ හරි. එතකොට මේකේ තව තියෙනවා ඔයාලට පෙන්වන්න අයිස්ක්‍රීම් එකක් මට ගන්න හිතෙනවා. මොකද ඒ වෙලාවේ හරිය රස කියන්නේ අවුව. ඒකින්ද මම අර අයිස්ක්‍රීම් එක ගන්නවා ඉතිලා. ඒ අයිස්ක්‍රීම් එක මේ ඔන්න ඕක මම ගන්නෙ. ඕක තමයි ගන්නෙ. මොකද නිකන් අතවදනන් එළියට යන්න බෑනේ මේකනේ. ඒ තියෙන්නේ මේකේ තියෙන නූඩ්ලස්, ඒ කියන්නේ කප් රාමෙන් කලෙක්ෂන් එක. මේකේ මම කැමතිම රාමෙන් එක තමයි මේ කරි එක. බිග් කරි කියලා තියෙනවා. ඒක මේ කාලා බලන්න මට පට්ට රහයි. මේ තියෙන්නේ මට හම්බුන රසම මේ චිප්ස් පැකට් එක කරාමුචෝ. එහෙම තමයි. තව ඔයාලට තියෙන ලොකුම බෙනිෆිට් එකක් තමයි මේ 7-Eleven එකේ තියෙනවා මේ ඩයිසෝ එකක් පොඩි. එතකොට එදිනෙදා එක එක දේවල් ගන්න පුළුවන් එතනින්. මේ තියෙන්නේ මේවා කතා කරන්න ගත්තොත් නම් ආයේ කොනක ඉඳලා තියෙනවා ගොඩක්. කතා කරන්න මේකේ ඒ කියන්නේ බීම ගත්තාම හැම කොම්බිනි එකම එහෙමයි. බීම ගොඩාක් තියෙනවා ඇත්තටම. මේ බීම ගත්තාම ඉමක් කොනක් නෑ, රස්නේව තියෙනවා, කූල් ඒවා තියෙනවා. මෙතන නම් තියෙන සම්පූර්ණ ෆ්‍රිජ් එක ඇතුලේ කූල් ඒවා, වතුරක් තියෙනවා. ඊට පස්සේ මම මේ ගත්ත එක බිල් කරන්න ඕන. මෙතනින් දැන් එළියට යන්න ඕන. මේක තමයි 7-Eleven එකක ඇතුළ. දැන් ඔන්න මම පොලිමට ඉන්නවා මගේ අවස්ථාව වෙනකල්. ඔන්න එහෙනම් බිල් කරනවා ගයිස්. කොනමයි නෑ. arigatou gozaimasu. එන ඔන්න 7-Eleven එකකට ගියා. අවුවත් එක්ක අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නේ වෙනම සීන් එකක්. හරිද? ඔය අවුවේ හිමේම මම අයිස්ක්‍රීම් කන්න හෙන ආසයි. 7-Eleven එකේ අයිස්ක්‍රීම් කලෙක්ෂන් එක අඩුයි. ගොඩක් මට හිතෙනවා ඉතින් හොඳ අයිස්ක්‍රීම් නෑ වගේ කියලා හිතෙනවා. මෙලොවම රහකට නෑ අයිස්ක්‍රීම් එක. හරි, අපි බලමු දැන් මෙතන තියෙනවා ෆැමිලි මාර්ට් එක. මම ඒක ඇතුළටත් යන්නම් දැන් ආයේ බෑක් කැමරා එකට දාගෙන. ඉතින් ගයිස්, මේ තමයි ෆැමිලි මාර්ට් එක. මම ගත්තාම මම ආසම ෆැමිලි මාර්ට් එකට කොම්බිනි වලින්. ඇයි දන්නේ? ඒ උනට මේ ෆැමිලි මාර්ට් එක නම් මහා එහෙටත් නැති මෙහෙටත් නැති එකක්. ඔය බලන්න වෙයි. මම හැරිලා අර පැත්තට යනකොට මේකේ මුකුත් නෑ කෑම බීම. ඉතින් මේ 7-Eleven එකේ වගේම තමයි මේකෙත් බීම කලෙක්ෂන් එකක් තියෙනවා. අරක වගේම තමයි ආයේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔය ඉස්සෙහා පැත්තේ තිබ්බ දැන් මේ මොන්ස්ටර් හැම එකම ෆ්ලේවර් එකම වගේ. ඉතින් ඔය දැන් මෙතනක් තියෙනවා මේ එක එක බීම වර්ග.
මේ මෙතන තියෙන මේ කෝහි කියන එක බීලා බලන්න. එක රහයි. සාමාන්‍ය 130ක් 38ක් වගේ වෙන්නේ. ඔය තියෙන්නේ මේ තියෙන බෙන්තෝ ෆැමිලි මාර්ට් එකේ ගොඩක් බෙන්තෝ අඩුයි. හැබැයි මට හිතන විදියට මම නම් කැමති බෙන්තෝ නෑ ෆැමිලි මාර්ට් එකේ. 7-Eleven එකේ තමයි බෙන්තෝ මම කැමති. තව උතනින් ගත්තට පස්සේ මෙන්න තියෙනවා ෆැමිලි මාර්ට් එකේ තියෙන හොඳම දෙයක්. අයිස්ක්‍රීම් මාර තොගයක් තියෙනවා. ඇත්තටම හරි එක එක පාට එක එක විදිහේ රසයි එක එක රස තියෙන මේ අයිස්ක්‍රීම් තියෙන. දැන් මං ඉස්සෙල් එකක් කෑවා. තව එකක් කන්න හිතෙන්නේ නැහැ. ඒකයි මම ගන්නෙ නැත්තේ. ඊට පස්සේ උතනින් ගියාට පස්සේ තියෙනවා තව මේ පැත්තේ චිප්ස් පැකට් ඔය අයිස්ක්‍රීම් චොක්ලට්. මට චොක්ලට් එකක් තමයි කන්න හිතෙන්නේ. ඔය ස්නිකර්ස් එකක් ගන්නවා චූටි එකක් ගන්නවාද කියලා කල්පනා කරලා ලොකු එක ගන්නෙ. ඇත්තට මම කැමතිම චොක්ලට් එක. මොකද ඒකේ රටකජු තියෙනවනේ. වැඩිය කන්න නැහැ. ඉතින් මම පැන්ඩස් වලට වැඩිය කැමති නැහැ. ඊට පස්සේ පෙන්නන්නේ ගයිස් පිරිමි ළමයි ආසම පොට් එකක් මේන් බලන්න. පිරිමි ළමයි ආසම පොට් එක. හැබැයි ෆැමිලි මාර්ට් එකේ ලොකු කලෙක්ෂන් එකක් නෑ නේද? පොඩ්ඩයි තියෙන්නේ. ලොකු එක්කිනාට ලොකු එක, පොඩි එක්කිනාට පොඩි එක පහලා තියෙනවා. පොඩි එක්කිනාට පොඩි එක තියෙන. ගානත් 900 ගානයි. ලොකු එක්කිනාට ලොකු එක. ඊට පස්සේ ඔතන නූඩ්ලස් ටික තියෙන්නේ. හැබැයි ෆැමිලි මාර්ට් එකට වැඩිය මේ 7-Eleven එකට වැඩිය ෆැමිලි මාර්ට් එකේ නූඩ්ලස් ගොඩක් තියෙනවානේ. ඔය බලන්න. නූඩ්ලස් සුප් ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ මං ගත්ත චොක්ලට් එකක් බිල් කරනවා දැන්. සෙවන් ඉලෙවන් එකට සාපේක්ෂව ෆැමිලි මාර්ට් එකේ ඇත්තටම මේ අයිස්ක්‍රීම් හරියට ගොඩක් තියෙනවා. ඇයි කියලා මන් දන්නේ නැහැ. ඉතින් කොහොමත් අර මම දැන් ওই වීඩියෝ එකෙත් පෙන්නුවා මේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ඈහෙන්න තියෙනවා. ඊළඟට තියෙන්නේ ලෝෂන් එකට. ලෝෂන් එකට යන්න කිලෝමීටරයක් තියෙනවා මෙතන ඉඳලා. දැන් කිලෝමීටරයක් දුර පයින් යනවා. ඉතින් මේක කකා. අද සෑහෙන්න හුළඟ හරියද? හුළඟත් එක්ක අමුතු ආතල් එකක් තියෙනවා. මේ රස්නේ වැඩි රස්නේ වුණාට දැනෙන්නේ නැහැ හුළඟ හින්දා. මේ චොක්ලට් එක කෑවට පස්සේ මේ හරි අමාරුයි ඇඟට. එක්ක දැන් රස්නේ දෙයක් නැත්තම් සීතල දෙයක්. සීතල දෙයක් කියන්නේ බීම එකක් වගේ. හිතුනොත් දෙකම ගමු. හරි එහෙනම් මෙන්න තියෙන ලෝෂන් එක මේකට ගිහිල්ලා මම අන්තිම වීඩියෝ එක කන්ටිනියු කරනවා. ඉතින් ලෝෂන් එකත් ජපානය ඇතුලේ ගොඩක් ප්‍රසිද්ධ කොම්බිනියක්. සමහර කට්ටිය ඉන්නවා ලෝෂන් වලට විතරක් කැමතියි කියනත්. ඊට පස්සේ මේක ඇතුළට ගියාට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. මෙතන තියෙනවා එක එක කෑම ටිකක්. මම අර හිටපු මූඩ් එකේ හැටියට මට කන්න හිතෙනවා මේක. මම ඊට පස්සේ කල්පනා කරනවා ඕක ඕනෙත් නෑ මේ. මට කන්න හිතුණා වෙන මොනවා හරි. මෙතන තියෙන බෙන්තෝ හැම මාර මේ ගණන් වැඩි ඇත්තටම. ඔය උතන මේ 500 ගණන් 600 ගණන් ඔය බෙන්තෝ. එහෙමයි. මේකේ තියෙනවා එළවලු පරතුරු එහෙමත් තිබ්බා. දැන් ෆැමිලි මාර්ට් එක වගේම තමයි මේකේ තියෙන අයිස්ක්‍රීම්. එහෙන ලස්සනයි කලර්ෆුල් දැක්කාම ගන්න හිතන අයිස්ක්‍රීම් ටිකක් තියෙනවා. මේ අතර මම හේතුවක් දන්නේ නැහැ. මම ෆැමිලි මාර්ට් එකේ අයිස්ක්‍රීම් වලට තමයි උනාට වැඩිපුර ආස. දැන් ඔතන තියෙනවා ලෝෂන් එකේ නම් ගයිස් තියෙනවා මාර තොගයක් මේ අරක්කු මේවා જાති හරිද? පුදුම තොගයක් තියෙනවා. ඔය දැන් මෙතනත් තියෙනවා ජැක් ඩැනියල් එක. ඒ ජැක් ඩැනියල් එක මේ ඕකයි උඩක් තියෙනවා. පහළ. 24 hours ඇරලා හින්දා ඉතින් කට්ටිය පාටි එහෙම ඉවරුනාට පස්සේ ලෝෂන් ෆැමිලි මාර්ට් 7-Eleven වලට තමයි එන්නේ. මදිපාඩු ගෙනියන්නනේ. මේකෙත් අනිත් ඒවා වගේම තමයි මේ කොම්බිනියක් ගත්තට පස්සේ මේකේ තියෙන ආයේ බීම જાති පිස්සු හැදෙන තොගයක්. කතා කරන්න ගත්තොත් දවස් 2-3ක් යන බීම තියෙනවා. ඕකේ තියෙනවා මේ ඔන්න ඕක තමයි ඉචිකිවුරොකු යවුගනේ පොපින චමත්කාරයේ ජප්පෝ අතරේ මාර ප්‍රසිද්ධයි හරිද? මේ ජපන් කට්ටිය අතරේ. හරි. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට යනකොට මේ එහා පැත්තේ තියෙන්නේ එනර්ජි ඩ්‍රින්ක් තියෙන එකක් ඔය තියෙන්නේ. ඒකෙත් තියෙනවා මේ මොන්ස්ටර් එකේ සෑහෙන තොගයක්. මම ගන්නේ උතනින් ඔනිගිරියක් කන්න ආස හිතුණා එතනදී. ඔනිගිරි රසයිනේ.
මම වතුර බෝතලයක් ගන්නවා කියලා හිටියේ ඒ වෙලාවේ මේ සෝරි ඔය පැණි රස වතුර එකක් හරිද ඊට පස්සේ මම කලින් බීලා නැති බීම එකක් තිබ්බා අතන දැන් ඒක දැකලා මට ඒක ගන්න ආස හිතුණා ඊට පස්සේ ආපහු ඒක එතනින් තියලා මෙන්න මේක තමයි මම ගන්න ආසාවෙන් හිටපු බීම එක ගන්න ආස හිතුණ බීම එක මම බීලා නැති හින්දා ගන්න මෙතන තියෙනවා කරමචෝ දැක් යන්නේ හැමතැනම ඒක නම් තියෙනවා ඒක ප්‍රසිද්ධයි ටික ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ආපහු පොලිමට යන්න ඕන බඩු ටික මේ බිල් කරන්න මගේ chance එක එනකල් ඉන්නවා දැන් මෙතනදී මාර වැඩක් වෙනවා හරිද කනක වෙජි පුකුරු මාෂ්නේ කියන්නේ මට අමතක වෙලා ඔතනදී මම 5000ක් කියලා 1000ක් දෙන්නේ හරිද මම කියනවා ඊට පස්සේ කැමරාවෙන් චෙක් කරන්න කියලා මොන චෙක්ද මම දීලා තියෙන්නේ 1000ක් මගේම වීඩියෝ එකේ දැන් ඔයාලටම පෙනේ තා චුට්ටක් සෙන්යෙන් දෙස්කා සමස්ත චොප්පත් චෙක් එසිට දෙකිමස් කා කැමරා දෙකිමස් කා ආ ඉමාはいオッケーですはいありがとうごめんねවසලැජ්ජාවයි උනේ මට මම වීඩියෝ එකේ 100න් ඉඳලා මම හිතුවා මම ඒකට දැම්මේ මේ 5000ක් කියලා 5000ක් නෙමෙයි මම සෙන් එකක් දාලා තියෙන්නේ මම ඒත් කිව්වා මේ කැමරාවෙන් බලලා පොඩ්ඩක් චෙක් කරන්න කියලා ඊට පස්සේ මමත් වීඩියෝ එක ගත්තානේ මට ඒක පස්සේ මතක් වුණේ ඊට පස්සේ මම මේ හෙමින් බලනකොට මම තියන්නේ ටොයියා වගේ සෙන් එකක් කෙල්ලෙක් හිටියේ චොරා ෆැමිලි මාර්ට් එකේ අයිස්ක්‍රීම් සුපිරියා මම පර්සනල් කැමති ෆැමිලි මාර්ට් වලට ඇයි කියලා දන්නේ නැහැ 7-Eleven එකේ මම ඔය පෙන්නලා ඇති ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක වගේම මේ අයිටම් එකක් වැටෙනවා පොඩ්ඩේ අයිටම් එකක් තියෙනවා ඒක හරි රසයි කාලා බලන්න මෙහි ඉන්න කට්ටිය ස්ටුඩන්ට් එහෙම එන කට්ටියගේ පළවෙනි ජොබ් එක ඉතින් පළවෙනි ගොඩක් පළවෙනි නෙමෙයි හැමෝම කරන ජොබ් එකක්නේ කන්වීනියන්ස් ස්ටෝර් වල වැඩ කරන එක ඉතින් මේ ජප්පන්ට ජීවත් වෙන්න බෑ කන්වීනියන්ස් ස්ටෝර් නැතුව අපි දැන් කියනවා මේ අපිත් එක වැඩ කරන ජප්පන්ට ලංකාවේ කන්වීනියන්ස් ස්ටෝර් නැහැ කියලා උන් පුදුම වෙනවා උන් තුන් වේල සමහර මිනිස්සු ඉන්නවා තුන් වේල කන්නේ කන්වීනියන්ස් ස්ටෝර් වලින් ඕකේ එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා මෙහෙම තිබ්බට දැන් මෙහෙට 5යි 50යි දැන් එහෙනම් මම වීඩියෝ එක නතර කරනවා මෙතනින් අලුත් වීඩියෝ එකකින් එනකල් මාත් එක්ක ඉන්න ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙනවා